දවසක් අද මම ඔයාලට කියලා දෙන්නේ ගෙදරදිම ආප්ප හදාගන්න විදිය. හරිම ලේසියි. මෙතන මම කලින් අනාගත්ත මිශ්‍රණයක් තියෙන්නේ. මට ඇත්තටම අමතක වුණා ඒක වීඩියෝ කරගන්න. මෙතන හාල් පිටි අඬු කෝප්ප 3කට දිය කිරි දාලා පොඩක් ඝනකම් වෙන මිශ්‍රණයක් හදාගෙන තියෙන්නේ. ඒකටම සීනි හැඳි භාගයයි ඊස්ට් තේ හැඳි කාලයි දාලා හොඳට අනලා පැය 8ක් 12ක් විතර මම තියාගත්තා. අපිට උදේට හදන්න ඕන නම් අපි රැයට මේ මිශ්‍රණය හදන්න ඕනේ. අපිට රැයට කන්න ඕන නම් අපි මේක උදේ හදලා මේ පැය 12ක් විතර පිපෙන්න තියලා අපිට රැයට හදන්න පුළුවන්. මම මේකෙදි පාවිච්චි කරේ ඊස්ට්. හැබැයි ඔයාලට ඒ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් ආප්ප සෝඩා හරි බේකින් පවුඩර් හරි. ඒවා පාවිච්චි කරනකොට ගොඩාක් පොඩි ප්‍රමාණයක් තමයි අපි පිපෙන්න ඒවා පාවිච්චි කරන්නේ. ඇඟිලි තුඩකින් චුට්ටක් අරගෙන තමයි ඒ දෙකෙන් එකක් පාවිච්චි කරනවා නම් පිපෙන්න අපි මේ මිශ්‍රණයට එකතු කරන්නේ. අපි මේ හදාගත්ත මිශ්‍රණය දැන් පොඩක් ඝනකම් ඒක චුට්ටක් මේකෙන් අපි හන්දකින් හරි හොඳට මික්ස් කරලා ඒකට අපි ලුණු එකතු කරගන්නවා. ලුණු එකතු කරලා හොඳට එකතු කරන්න ඕනේ. මොකද මේකේ කැත තියෙන්න බෑ. හොඳට මික්ස් කරලා අපි ඒකට හොඳ මිටි කිරි එකතු කරන්න ඕනේ. එතකොට තමයි රස. ඊට පස්සේ අපි මේකට බිත්තරයක් එකතු කරනවා. බිත්තරයක් එකතු කරලා හොඳට අපි ඒක මිශ්‍ර කරගන්න ඕනේ මේකත් එක්ක. අපි මේ ආප්ප හදාගන්න හදන්නේ තාච්චියක් ලිපේ තියලා ඒකට තල තෙල් චුට්ටක් දාලා ඒකටම අපි දානවා පොල් තෙල් ටිකක්. පොල් තෙල් ටිකක් දාන්නේ තල තෙල් විතරක් දැම්මම රස ටිකක් තිත්තයි වගේ එකයි. තාච්චිය රත් වුණාම අපි ඒකේ හොඳට තෙල් ගා ගන්න ඕනේ.